ගොඩක් වෙලාවට use කරන්නේ SBD2 standard bidding document 2. එමත් නැත්නම් SBD4 standard bidding document 4. දැන් ඔය දෙකෙන්ම අපි මේවා කරන්නේ FIDIC 99 version එකේ twin brother කෙනෙක් හැටියට තමයි මම සලකන්නේ standard bidding document 2 සහ 4 එක. එතකොට ඔයාලන්ට හරි ලේසි මේ දෙක අතර shuttle වෙන්න. මේ දෙක අතර switch වෙන්න. FIDIC 99 version එක හරියටම ඉගෙන ගත්තොත් SBD2 කියන එක nothing. ඒක twin brother කෙනෙක් වගේ. එතකොට හරියට එක පුද්ගලෙක් අඳුනගත්තාම එයාගේ twin brother අඳුනාගත්තා වගේ හා සමාන දෙයක්. ඒක නිසා ඔයගොල්ලෝ ලංකාවෙන් join වෙනවා නම් ගොඩක් වෙලාවට ඔයගලන්ට SBD2 පරිශීලනය කරනවා නම් ඔයගලන්ට මේ 99 version එක ඉගෙන ගන්න එක ගොඩක් වැදගත්. FIDIC 2017 version එක අලුතෙන් ආපු එකක්. දැන් එච්චරම අලුත් නැහැ. දැන් අපි මේ ඉන්නේ 2026 අවුරුදු 9ක් වෙනවා. නමුත් FIDIC 2017 version කියන එක ගොඩාක්ම භාවිත වෙන්නේ නැහැ මම දන්න තරමින්. හැබැයි සමහර තැන්වල භාවිත වෙනවා. මම දන්න විදියට. right? ඉතින් අපි ඒ ගැනත් ඉගෙන ගන්නවා. එතකොට FIDIC 99 එකයි 2017 එකයි දෙකම ඉගෙන ගත්තාම ඔයගලන්ට 99 එකේ තියෙන අඩුපාඩු ටිකත් හරියට අඳුන ගන්න පුළුවන්. 2017 එකකින් අපි ඉස්සරහට යන්නේ කොහොමද? උදාහරණයක් හැටියට ගත්තොත් FIDIC 2017 version එකේ introduce කරලා තිනවා මේ advance warning කියන provision එකක්. ඔයගොල්ලෝ සමහරවිට අහලා ඇති ඒක. advance warning කියන provision එක ඇත්තටම standard forms of contract වලට introduce කරන්න එක හේතුවක් තමයි මේ අනවශ්‍ය විදියට ඔයගොල්ලෝ යනවා disputes වලට. අනවශ්‍ය විදියට ඔයගොල්ලෝ යනවා claims වලට. ඒක වළක්වා ගැනීම සඳහා කරන ක්‍රමවේදයක්. ඒ කියන්නේ contractor සහ employer කියන දෙන්නා හොඳට කතා බහ කරලා ඒගොල්ලෝ අතර හොඳ අවබෝධයක් ඇති කරගෙන මේ conflicts එහෙමත් නැත්නම් conflict සහ dispute කියන දෙකේ වෙනසක් තියෙනවා. මේ හැමදේම මම ඔයගලන්ට කියලා දෙනවා. මේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න වචන සම්බන්ධයෙන් worry වෙන්න එපා. මම ඉස්සරහට කියලා දෙනවා කොහොමද ඒවා භාවිත කරන්නේ, ඒවා හරි විදිහට කොහොමද තැන්වලදී භාවිත කරන්නේ කියලා. හරි. එතකොට අන්න ඒ ක්‍රමවේදය අපි හරියට ඉගෙන ගත්තාම අපිට හරි ලේසි ඉස්සරහට යන්න මේ දැන් advance warning කියන provision එකම විතරක් FIDIC 2017 version එක introduce කරලා තියෙන්නේ. ඕකේ කලින් version එකක් තුනා NEC ඔයගොල්ලෝ අහලා ඇති new engineering contract. දැන් අපි යුරෝප් වල වැඩිම භාවිත කරන්නේ මේ NEC contract. ඒකේ තියෙනවා early warning කියලා provision එක. ඒ early warning කියන provision එකෙන් තමයි මේ එකකින් ආభాෂය ලබාගෙන තමයි මේ FIDIC 2017 version එකේ අපි advance warning කියන provision